මාදම්ප කියලා කිව්වම මාදම්ප නේද? මේ එහෙම ස්වාමීන් වහන්සේ එතකොට මා අම්මගේ වයස කතා කොහොමද අම්මේ? දැන් අවුරුදු 68යි ස්වාමීන් වහන්සේ. එහෙමයි අම්මේ එහෙමයි. දැන් අම්මා ඒ කියන්නේ අවුරුදු දෙකක විතර ඉඳන් වගේ දේශනා අහනවා ඒ කියන්නේ නේද? අවුරුදු 3ක් 4ක් විතර වගේ මේ වගේ දේශනාව ස්වාමීන් වහන්සේගේ දේශනාව අවුරුදු 2ක් වගේ ඉඳන්ම අහනවා. දැන් ඉතින් ස්වාමීන් වහන්සේගෙත් එක්ක මම ඉතරේ කතා කෙරුවා. එහෙමයි අම්මේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මට කියලා දුන්නා ඉතින් ඒක මට ඒ වුණාට තේරුම් ගන්න චුට්ටක් අමාරු වෙනවා. දිගින් දිගට අහන්න ගත්තා නෑ. මම ඒක තේරුම් ගන්නම ඕනේ හින්දා. එහෙමයි. දැන් ඉතින් දැන් හොඳටම තේරෙනවා මේක තේරෙනවා අවිද්‍යාව හින්දාම අපි මේ අතරේ යන්නේ කියන්නේ මම තේරෙනවා ස්වාමීන් වහන්සේ මේකෙන් ගැලවෙන ක්‍රමයක් තේරෙනවා. එහෙමයි. දැන් ඒක වඩා වර්ධනය කරන එක තමයි අපිට තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. එහෙමයි අම්මේ. දැන් අම්මලාට ඔක අවුරුදු ඒක කොහොමත් අම්මේ අපි අර අනුසෝතයක් තුර බාහිර නාමීය රූපයක් ගනුදෙනු කරනවා කියන එක අපිට දැනුන්නේ නැහනේ. අපිට එහෙම නෑ. අපිට අර සක්කාය දිට්ඨිය වැඩි නිසා බල ගැන්විලා මට මම වගේ දැනෙන එකක් නේ තියෙන්නේ අම්මේ. අනුසෝතය කියන්නේ එහෙම. ඒක පටිසෝතයට එන්න කාලයක් යනවා මේ. ඒක අපි දැන් ඕක සත්‍ය ඥානය, කුත්‍ය ඥානය, කුතඥානය. එතකොට මේ සත්‍ය ඥානය කල්යාණ මිත්‍රයාගෙන් අසා දැනගත්තට කුත්‍ය ඥානය අපි ප්‍රතිපදාවේ නිරත වෙන්න ඕනේ. ඒ කියන්නේ සෑම මොහොතකම මේ ඇසට කනට නාසයට මේ දිවට කයට මේ මනස එක ගනුදෙනු වෙලා මේ දිට්ඨ සුත මුත වෙන එක. ඇහෙනවා දැනෙනවා ඇහෙනවා දැනෙනවා පෙනෙනවා මේක හිතෙනවා. ඔකනේ වෙන්නේ අපි තුල. ඉතින් මේක මේ විදියට වේගයක් තුල වෙනකොට කෙනෙක් ඉන්නවා මෙතන පැන වෙනවා. මට මගේ වගේ දැනෙනවා. ඒක තමයි ඉච්ඡත්. ඒක තමයි සක්කාය දිට්ඨිය. ඉතින් මේක අවබෝධ කරන්න සත්‍ය ඥානෙ, කුත්‍ය ඥානෙ, කුතඥානෙ කියන්නේ මේක අවබෝධ වෙනවා මේ. ඉතින් මේක ටික කාලයක් යනවා. මේක අපි ඉවසීමෙන් දෛනික ජීවිතේ ගනුදෙනු කරන්න. ඉතින් ස්වයං වහන්සේ හරිය වෙහෙසක් නැතුව ඔය ගණන් ගන්න නැතුව නිදහසේ දේශනා කරන්නේ දන්නවා මේ කෙනාට මේක පරිවර්තනය වෙන්න කාලයක් යනවා කියලා මේ. ඒක පැහැදිලිව එහෙම තමයි. ඒ දේශනා ඒ විදිහට ශ්‍රවණය කරනකොට කාලයක් තුල ඒක තමාගේ ප්‍රායෝගික ජීවිතයට ටික ටික ගැලපෙනවා. දැන් ස්වයං වහන්සේ ප ဋ ාණයේ මූලිකව ඒ ටිකක් දැන් මේ අද YouTube එකට දැම්මා. මේක නැත්තම් මේ ප ဋ ාණයේ මේ සජ්ජායනා කරලා විතරක් අපේ අම්මලා නතර වෙනවනේ. මේ අම්මලා තාත්තලා. එතකොට මේ ස්වයං වහන්සේ මේ හේතුපත්‍ය කියන එක කොහොමද වෙන්නේ? හේතුව සැකසීලා මේ හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වයෙන් මේ බුදුහාමුදුරුවෝ මෙතන පෙන්වලා දෙන්නේ. එතකොට ආරම්භන ප්‍රත්‍ය මේ ආරම්භන ප්‍රත්‍ය වෙන්නේ මේ පංච ඉන්ද්‍රියන් මනසත් එක්ක ගනුදෙනු වෙන ස්වභාවය. ඒක සෑම මොහොතකම අපි තුල වෙනවා. ඒක අත්විඳින්න ඕනේ. ඉතින් මේ ප ဋ ාණය තුළින් කොටස් 24කින් පෙන්වන්නේත් ඒකම මේ. ඉතින් ස්වයං වහන්සේ මේ භාගතුන් වහන්සේ පෙන්නපු මේ සියුම් තැන් ස්වයං වහන්සේ පුළුවන් තරම් සහැල්ලුවෙන් මේ සිංහලය තුළින් ප්‍රායෝගික පැත්තෙන් දේශනා කරනවා ස්වයං වහන්සේට ප්‍රත්‍යක්ෂ විදිහට. ඉතින් ඒක අම්මලාට විශාල රුකුලක් වෙනවා ජීවිතේ අවබෝධ කරගන්න. ඒක තමයි වෙන්න ඕනේ අපේ. එහෙමයි. ඒක ණය ගනුදෙනුවෙන් එහෙමයි. ණය ගනුදෙනුවෙන් නිදහස් වෙන්න ස්වයං වහන්සේලා එතනින්ම තමයි යන්නේ. නැත්තම් අපි හොරට කරනවා ණයට කරනවා වගේ වැඩක් නේ. එහෙම බෑ. භාගතුන් වහන්සේ පෙන්නලා තියෙනවා ඒක බුද්ධ පුත්‍රයෙක් වෙන්න ඕනේ. එතකොට භාගතුන් වහන්සේගේ දායාද හිමි කෙනෙක් වෙන්න නම් අපි පටිච්චසමුප්පාද අවබෝධය තුළ අපි ජීවත් වෙන්න ඕනේ. ඉමස්සින් සති ඉදං හෝති ඉමස්ස උපද්දා ඉදං උපද්දති. ඒ කියන්නේ මේ සෝතාපන්න මාර්ගය සෝතාපන්න ඵලය. අන්න එතන තමයි අපිට භාගතුන් වහන්සේගේ ප්‍රිය තාත්තගෙන් පුතාට උරුම වෙනවා වගේ අපිට දායාද හිමි වෙන්නේ. නැත්තම් අපි කොහොමත් ණයට කනුදෙනු කිරීමක් තමයි අම්මලාගේ තුලින් සිව්පස්සට වෙන්නේ. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් භාගතුන් වහන්සේට පෙන්නලා තියෙනවා. එතකොට අපිට හිමි යන්නේ එතන. ඒක භාගතුන් වහන්සේගෙන් හිමි වෙලා තියෙනවා. ඒක බුදු කෙනෙක් එතන හිමිත්වය දීලා තියෙනවා. එතකොට අපි ණය ගනුදෙනු වෙන්නේ දහස්වල අපිත් සසරෙන් මිදෙනවා. නැත්තම් අපිත් ණය ගනුදෙනුවක් තමයි වෙන්නේ අපි හරියට දේශනා කරේ නැත්තම්. මාර්ගය පෙන්වෙන්නේ නැත්තම්. එහෙම යන්නේ. දැන් අම්මලාට දැනෙනවා එතන නේද මේ ජීවිතේ දැන් ප ဋ ාණ දේශනාවත් මම ඇහුවා ඊ දාපු එක. එහෙමයි. ඒක හොඳ හරි පැහැදිලි. ඉතින් එතන දැම්මට හොඳ පැහැදිලි ඒවා. හැමදේම පැහැදිලි මම නිරන්තරයෙන් දැන් මේක වඩන එක තමයි කරන්න ඕනේ. වඩනවා කියන්නේ මේ නිරන්තරයෙන් අම්මා තුල ඒ පංච ඉන්ද්‍රියන් මනසත් එක්ක ගනුදෙනු වෙන ස්වභාවය. ඒකට සිහිය පවත්තන. සිහිය තියෙනවා එතෙන්ට අම්මලාට. ඒක සිහිය අඳුනා ගන්න එක තමයි ඔය ටික ටික වෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ වුණා කියන්නේ අම්මා එතන හරි අනිවාර්යයෙන්ම එතන නිවැරදිම තැන තමයි අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ එතන සක්කාය දිට්ඨිය තුල සිතක් සැකසීලා ගනුදෙනු වෙන්න මානසිකාරය වෙන්න තැනක් නැති වෙනවා.
ඒකයි වෙන්නේ. එහෙමයි. සක්කාය දිට්ඨිය අපි ළඟ තියෙන එකක් නෙවෙයි. සිත සකස් වෙනකොට මට මගේ වගේ දැනිලා සකස් වීමක් වෙන්නේ. දැනට ඒක එහෙමයි. තමයි පුතඥන මට්ටම. එතකොට මේක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන එක මේක අවබෝධ වුණාම හිත සැකසෙනකොට ඒකට කෙනෙක් පුද්ගලයෙක් වගේ අනුව ගනුදෙනු වෙන්නේ නැහැ. ඒතර අවබෝධය ලැබලා තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂයි. අන්න එතකොට එතන අபிසංකරණයෙන් නිදහස් වෙන්නේ. අම්මේ අනික සංඥා අபிසංකරණය එතන අඳුනගන්නේ. එතනදී අම්මේ මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම සිදුවෙන ප්‍රමාණය නතර වෙනවා. බොහෝ වෙලාවට ඒක සිදු කරත් තමාගේ අවශ්‍යතාවයට දැනගෙන සිදු වෙන්නේ. එතකොට එතන කර්මයක් රැස් වෙන්නේ නැහැ. තේරුණාද මට එතන? එහෙමයි. ඒක අවබෝධය කියන්නේ ඒකයි. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක අවබෝධ කරන දහමක්. මේක නැති කරන එකක්වත් තියෙන එකක් නැති වෙන එකක්වත් එහෙම අන්ත දෙකෙන් මිදෙන්න කියලා කිව්වෙත් ඒකයි. මේක අවබෝධ කරපුවාම මේක පණවන්න බෑ. ඒක තමයි ගිනිමලල්ල උපමාවෙන් භාගතුන් වහන්සේ පෙන්වුවේ. ඒක හරි සියුම්. ඒ කියන්නේ අම්මේ මෙතන තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. මේක සැකස්මක්. හේතුවක් නිසා හටගන්න ඵලයක්. හේතුඵල දහම වෙන්නේ එතන. එහෙමයි. දැන් අපි මේක අඳුනන්නේ නැති නිසා හේතුව ඵලය වෙනවා. ඵලය අපිට ආපහු හේතුවක් වෙනවා. ඕක තමයි සසර යන විදිය. ඒක තමයි පටිච්චසමුපාදයෙන් භාගතුන් වහන්සේ පෙන්වුවේ චක්‍රය. එය ඇති කල්ලි මේ වෙනවා. එය ඇති කල්ලි මේ වෙනවා. ඉමස්සින් සති ඉදං හෝති. එය ඉපදුනොත් මෙය ඉපදෙනවා. ඉමස්ස උපද්දා ඉදං උපද්දති. ඔන්න ඕක තමයි අපි සසර යන්නේ. එතකොට එය ඇති කල්ලිනේ මෙය ඇති වෙන්නේ. එය ඇති වෙන්නේ නැත්තම් මෙය ඇති වෙන්නේත් නැහැ. එය ඉපදෙන්නේ නැත්තම් මෙය ඉපදෙන්නේත් නැහැ. එතකොට අම්මා කොහොමත් සිත් පරම්පරාවේ ඉපදෙන්නේ නැත්තම් අම්මා මරණයන් මත ඉපදෙන්නේත් නැහැ අම්මේ. මරණාසන්න මොහොතේ හිතටනේ ඉපදෙන්නේ අපි. ඒ හිත ජවන් සිත් පහේ ඒ හිතට දැනෙන ඇලෙන ගැටෙන ස්වභාවය මත තමයි අපිට ආපහු 31 ලෝක තලයේ සැකසෙන්නේ. ඒකත් ස්වාමීන් වහන්සේ පැහැදිලිව පෙන්නලා තියෙනවා 31 ලෝක තලයේ සැකසෙන විදිය හිතහනුව. ඉතින් එතන දැන් මේ හිත අවබෝධ කරගත්තොත් අන්න එතන එයා මිදෙනවා සසරෙන් මිදෙන කෙනෙක් වෙනවා. එතන ලොකු වටිනා තැනක් අම්මේ. ඒක අවබෝධ වෙන තරමට අපි සුගති පරායනයි. අමලාගේ ඔය වයසේ ඇස කන නාසය දිවකය මනස හොඳින් ගනුදෙනු කරන්න පුළුවන් කාලේ ඔක අවබෝධ කරනවා කියන එක ලොකුවට වටිනවා අම්මේ. දැන් ඊට පස්සේ ඕවා වැඩ කරත් එකයි නැතත් එකයි තව ටික කාලෙකින්. ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද කෙනෙක් පුද්ගලයෙක් පැනවෙන්නේ නැහැ නේ අපි උතන. පණවන තැනක් නැති වෙනවා. විඥානං අනිදස්සන වෙනවා කියන්නේ ඒකයි. ගොඩක් සතුටුයි අම්මා. ඒ කියන්නේ අවුරුදු 2ක් විතර දේශනා අහලා දැන් ප්‍රායෝගිකව උතන දැනෙනවනේ අම්මලාට. නේද අම්මේ? ඉතින් ඒක සාන්දිටිකයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකනේ. ඇවිල්ලා බලන්න කියලා ගලපලා බලන්න කියලා. කවුරු කිව්වත් පිළිගන්න දෙයක් නෑ. දැන් අම්මලාට දැනෙනවනේ සාන්දිටිකයි ඕපනයිකයි නේද අම්මේ එතන. එහෙමයි. ගොඩක් සතුටුයි අම්මේ එතන. හොඳින් උතන ගනුදෙනු කරන්න. දැන් අම්මලාට ගොඩක් අම්මට දැන් ගොඩක් අර ඉස්සර වගේ තිබුණු ගති ලක්ෂණ ගොඩක් දුර වෙලා ඇති නේද දැන්? අම්මට ඒ කියන්නේ අර තරහ යන ස්වභාවයවල එහෙම ගොඩක් අඩු වෙලා ඇති දැන් නේද? ඔව් මට සිග්නල් අඩු ගතියකුත් තියෙනවා අම්මා. ඒකයි මං කිය අම්මේ ගොඩක් දුරට මේ අර තරහ යන ගතිය අම්මලාගේ තිබ්බ අර ගති ලක්ෂණ ගොඩක් දැන් දුර වෙලා ඇති නේද? ඒ කියන්නේ අම්මේ දැන් අර අම්මාගේ තිබුණ අර පරණ ඉඳන් තිබ්බ එක එක පුරුදු ගති ලක්ෂණ තරහ යන ඒවා හරි මේවා ගොඩාක් රාගදේශ මොහ දැන් දුර වෙලා ඇති නේද? ඒවා ටිකක් දුර වෙනවා තේරෙනවා නේද? දෙකේ නාගරම් තේරෙනවා තමයි දැන් ඇතිම ලෝකේ අල්ලගර ගියාම ඇත්තටම අපිට තේරෙනවා දැන් ඒ ටික හොඳට තේරෙනවා දැන් ඒක නිරන්තරයෙන් වැඩෙන එක තමයි තියෙන්නේ තමයි නේද? එහෙමයි අම්මේ. ඔතන අවබෝධයෙන්ම ගනුදෙනු කරන්න අම්මේ. ඔය ඒ කියන්නේ භාගතුන් වහන්සේ මුලින්ම පස්සක මහණුන්ට පෙන්වුවේ අන්ත දෙක අතරින්න කියලා. ඒකම තමයි අම්මේ අපි අඳුනා ගන්න ඕනේ. මේ අන්ත එක පැනවෙනවා කියන්නේම අපේ සක්කාය දිට්ඨිය තමයි. එහෙමයි. අද රූපයක් දැක කියන්නේ සක්කාය දිට්ඨිය තමයි. එහෙමයි. එතන අම්මේ අටලොස් ධාතුවම තමයි. ඔය ප ဋ ාණය තුලින් කොටස් 24කට පෙන්වන්නෙත් එතනමයි. ඔව් ඉතින් මේ අටලොස් ධාතුවේ ක්‍රියාකාරීත්වය මේ හේතු ප්‍රත්‍ය කියන්නේම එතන. අපි මේක අඳුනා ගන්න ඕනේ. ඔව් හේතුපත්‍ය. ඔව්. මෙතන හොඳින් මේ ආරම්මන පත්‍ය කියන්නේ අපි මේ පංච ඉන්ද්‍රියන් මනසත් එක්ක ගනුදෙනු කරන ස්වභාවය. එහෙමයි. ඒක හොඳින් අඳුනා ගන්න මේ ගොඩාක් වටිනවා ඒක. එහෙමයි. දැන් අම්මලාට මෙහෙමයි. දැන් අම්මලා මේක මේ දහමේ ත්‍රිපිටක හොයන්න පෙරලන්න දෙයක් නෑ අම්මේ. අපිට සිව්පස්ස දීලා අපි මහා සංඝරත්නයේ වැඩ ඉන්නේ එකටනේ.
ඒතකොට මහා සංඝරත්නය මේක ප්‍රායෝගික වෙලා අම්මලාට හරිය සැහැල්ලුවෙන් ගෙවල් වල ජීවත් වෙනකොට ගිහි ජීවිතය තුළ මේක අඳුනගෙන ගනුදෙනු කරන්න තමයි අපි දේශනා කරන්න ඕනේ. එතනනේ මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍රයා ඉන්නේ. ඒකනේ භාගතුන් වහන්සේ කිව්වේ ආනන්ද කල්යාණ මිත්‍රයා මතමයි ආනන්ද මගේ ශාසනය පවතින්නේ කියලා. දැන් අම්මලාට එතන කල්යාණ මිත්‍ර ඒකනේ අම්මලා අපිට සිව්පසෙන් සලකන්නේ. අපිට ආරාධනා කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ අපිව බලාගන්න ඒකටනේ අම්ම. ඉතින් අපේ යුතුයකම නැත්තම් අපි ණය ගනුදෙනුවක් වෙනවනේ අම්මලාට. අපි ඒ ණය ගනුදෙනුවේ නිදහස් වෙන අම්මලාට සසරෙන් මිදෙන කෙලෙස් දුර වෙන මාර්ගය දේශනා කරන්න ඕන අම්මේ. එතන තමයි අපිට දායාදය හිමි වෙන්නේ භාගතුන් වහන්සේගේ. නැත්තම් අපිට හිමි නෑ අම්මේ. එහෙමයි අම්මේ එහෙමයි. එතන මොනවා හරි අම්මට මේ ගැටලු තිබුණොත් ඕනලාක කතා කරන්න අම්මේ. මොනවා හරි ඔතන හරිය නිහඬව ගනුදෙනු කරන්න. දැන් දහම කියලා අම්මට දැනුණාම ඒකටත් අර නිරන්තරයෙන්ම මනෝ කර්මය සිදු වෙන තැන අඳුනා ගන්න. ඊට පස්සේ වචී කර්ම කාය කර්මනේ සිදු වෙන්නේ. දෛනික ජීවිතයත් වෙනවා කියන්නේ සංඥා විසංකරණය කියන්නේ අපි ඒක සිදු වෙන්නේ අපි තුල නිරන්තරයෙන්ම. එතකොට අපිට මනෝ කර්මය සිදු වෙන්න අපිට එන්නේ සංඥාවක්. ඒ සංඥා එන තැන තමයි පංච ඉන්ද්‍රියන් හා මනස. ඔන්න ඔය ක්‍රියාකාරීත්වය සිහියට අසු වෙන්න ඕන දෛනික ජීවිතේ නිරන්තරයෙන්ම. ඒක ප්‍රත්‍යක්ෂ වුණොත් එයා එතනදී සෝතාපන්නයි. එහෙමයි තමයි. මනෝ කර්ම එනතර දැන් අපි හොද සිහියෙන් දකින්නවා නම් එහෙමයි. මනෝ කර්ම එනතන අපි දකින්නවා එතන. එහෙමයි. දකින්නවා කියන්නේ අම්මට ඔතන දැනෙනවා. දැන් දකින්න කෙනෙකුත් නැති වෙනවා ඔතන. ඔව් වෙන ක්‍රියාවලියක් වගේ ඔතන දැනීමක් එනවා. ඒක තමයි විකෘති සිහිය ප්‍රකෘති සිහිය බවට පත් වෙනවා කියන්නේ අම්මේ. ඒක තමයි භාගතුන් වහන්සේ ගිනිවලල්ලනුත් උපමා කරේ. මේක දකින්නවත් කරන්නවත් කෙනෙක් නෑ. පණවන්න බෑ. හැබැයි නෑ කියනවත් නෙවෙයි තියනවා කියනවත් නෙවෙයි පණවන්න බෑ. ගිනිවලල්ල උපමාව වගේ. නැත්තම් අම්මේ මේක శాశ్వත උත්‍යය උච්චේත උස්සරිටයි යනවා. තියනවා කියලා ගත්තත් වැරදි නෑ කියලා ගත්තත් වැරදි. శాశ్వත ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි. මෙතන එහෙම පණවන්න බෑ. මේක අවබෝධයක් තුලින් මිදෙන එකක්. අම්මේ මේක නෑ කියලා සමහරු මේක ශුන්්‍යතාවයක් පෙන්නගෙන සමහරු හිර වෙලා යනවා. ඒක බුදුදහමුදුරුවෝ කිව්වා කියලා. සමහරු මේක තියනවා කියලා එකක් නෑ. තියෙන එකක්වත් මේ නැති එකක්වත් නෙවෙයි අම්මේ මෙතන පණවන්න බෑ. මේ වෙන හේතුඵල දහම පටිච්චසමුපාදය තුලින් බුදුහාමුදුරුවෝ පෙන්නලා තිනවා. නැත්තම් අම්මේ අපි අන්තිකම උතන හිර වෙනවා ගොඩාක් අය. ඒ කල්යාණ මිත්‍රයා දක්ෂ වෙන්න ඕනේ. එතන කල්යාණ මිත්‍රයා හොඳින් අවබෝධ කරගත්ත කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයා වෙන්නේ. එයා එතකොට ඒ සියුම් තැන් වලින් එතන හරිම මාර්ගය පෙන්නනවා. නැත්තම් ඔය මනස කියන එක එක අන්තවල හිර වෙන එකක් තමයි මනසේ ස්වභාවයක් අම්මේ ඒක. ඒක තමයි සක්කාය දිට්ඨිය දුර වෙනකන් හරි අපහසුයි. ඒ සක්කාය දිට්ඨිය කියන එක සියුම්ම එක එක තැන් වල හිර වෙලා ගනුදෙනු වෙනවා අම්මේ. ඒ මනසේ ස්වභාවය ඒක. මනසේ පැවැත්ම තියෙන එතන. එහෙමයි. ඔක හොඳින් අම්මා තුලින් තව ප්‍රත්‍යක්ෂ වෙනකන් හොඳින් දකින්න ඔතන. ඔතන කිසිම දෙයකට පොර බදන්න යන්න එපා. දහම කියලාවත් ලොකුවට ගනුදෙනු කරන්න යන්න එපා. දෛනික ජීවිතයේ අම්මා එතන සතර සතිපට්ඨාන අවබෝධය තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන එක. ඒක හොඳින් අම්මා අවබෝධ කරගන්න. ඔතන ප්‍රත්‍යක්ෂ වෙයි තව ටික කාලයක් යනකොට අම්මට. නිදහසේ දැන් ඕක දැනিলা තියෙනවා අම්මට. දැන් ඕක ටියුබ් ලයිට් වගේ සැරින් සැරේ හොඳට දැනෙන්න ගන්නවා ඒක පාරට. ටික ටික. එහෙමයි. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙච්චර කල් මේ තැන කියලා තියන්නේ කියලා දැන් තමයි තේරෙන්නේ නේද? නෑ ඒ මොනවත් හිතන්න එපා. දැන් වයස කියන්නේත් අම්මා දැන් උතන දන්නවනේ ඉලක්කමක් කියලා. වයස කියලා ඔය තුන් කාලෙම උතන බින්දනකොට අම්මා වයසක්වත් පනවන්න බෑ. ඒ කියන්නේ අතීතය පස් ආකාරයයි අනාගතය පස් ආකාරයයි වර්තමානයේ 6 ආකාරයයි 16 ආකාරයයි විචිකිච්ඡා සැක ටික උතන දුර වෙනවා. මේ එතකොට ආයේ කිසි දෙයක් පනවන්න පුද්ගල භාවයක් සකසන්න උතන තැනක් ඉතුරු වෙන්නෙම නෑ. තුන් කාලයේ මිදුණු දහමක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ එතන. දැන් මේ තුන් කාලයේ මිදුණු දහමක් වෙනකොට මේ පොතපත තුලින් හැමතැනින්ම තුන් කාලයට පැනවිලා මේ භාෂාවක් තුලින් දේශනා වෙන්නේ. ඔකයි තියෙන ප්‍රශ්නේ. උපමා උපමේයෙන් කියනවා අඩුයි. උපමා උපමේයෙන් කියන්නේ ප්‍රත්‍යක්ෂතාවයෙන්. මේගොල්ලෝ දැන් මේ තුන් කාලයකින්ම අතීතයේ අනාගත වර්තමානය තුල තමයි දේශනා කරන්නේ. ඒක රාග විනය, දේශ විනය, මෝහ විනයට එක ගැලපෙන්නේත් නැහැ. ඔකයි තියෙන ප්‍රශ්නේ යන්නේ. ප්‍රතිපදා දේශනා අඩුයි. පටිච්චසමුපාද අවබෝධයෙන් කරන දේශනා අඩුයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපේ බෞද්ධ සමාජය ගිනිහිලා තියෙන ඒ නිසා. ඉදිරියේදී අපි දැන් ගොඩක් ස්වාමීන් වහන්සේලා මෙතන සියුම්ම දේශනා කරනවා. ප්‍රත්‍යක්ෂතාවයෙන් ප්‍රතිපදාව දේශනා කරනවා. ඒ නිසා දැන් ගොඩාක් දුරට අපේ බෞද්ධ සමාජය අවදි වෙනවා මේ. එහෙමයි. එහෙමයි. දැන් දෙකක් කල්ලියෙන් මනහවට නිවන් කොට තේරුම් නැහැ. එහෙමයි.
අපි මෛත්‍රී බුදුන් ගාවට ගිහලා නිවන් දකින්නනේ හිටියේ නේද? එහෙමයි. බලපුවම අපේ මේ බුදුහාමුදුරන්ට කෙනෙහිලිකම් කරලා තියෙනවා. මේ බුදුහාමුදුරුව අඩුපාඩු කරලා ගිහිල්ලා නැහැනේ. පැහැදිලිව මේක දේශනා කරලා තියෙනවානේ. සබ්බ පාපස්සා කරුණං කුසලස්ස උපසම්පදා සතිච්ච පරියෝදපන යතම් බුද්ධානුශාසනං කියන එක. එහෙමයි එහෙමයි. ඒ කල්යාණ මිත්‍රයෙක් තුල සැකසෙන්නේ ඒ දහම තමයි යන්නේ. සසරෙන් මිදෙන්න. දැන් අම්මා මේ මොහොතේ හිත අනුව ඉපදෙන්නේ නැත්නම් අම්මේ සසර අනුව ඉපදෙන්නෙත් නැහැ. මේ මොහොතේ දුවට පුතාට කෑම බීම අනුව අම්මා ඉපදෙන එක දකින්න අම්මේ. ඉමස්ස උපද්දා ඉඳන් උපද්දති. ඒතකොට මේ මොහොතේ අපි ඒකට කෑදර වෙලා ඉපදෙනවා නම් තරහ ගිහිල්ලා ඉපදෙනවා නම් අම්මේ සසරෙත් අපි ඒ විදිහටම ඉපදෙනවා. එතකොට මේ මොහොතේ අපි ඉපදෙන්නේ රාග දේශ මොහ අනුව කොයි විදිහටද? ඒකේ වැඩිම ගොඩ අනුව අපි මරණාසන්න මොහොතේ අපිට තැනක් සැකසෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ හිත හට ගන්න එක, මේ හිතට ඉපදෙන එක, මේ කයට සක්කාය දිට්ඨිය මට මගේ වගේ දැනිලා දෙයක් වෙන එක මේ මොහොතේ අඳුනා ගන්න සිතුවිල්ලට. ඒක තමයි සතර සතිපට්ඨාන අවබෝධය කියන්නේ මේ. හොඳයි අපි එහෙමයි. ඔතන වඩන එකකුත් නෙවෙයි අම්මා වැඩෙන එකක් තියෙන්නේ. ඔතනින් සීලය රැකෙන එකක් වෙනවා. දැන් අම්මලා මුලින්ම ඕක අපි හිතලා කරන්න ඕනේ මුලින්ම. ඒක තමයි ඒ මුලින්ම පටන් ගන්නම. දැන් කල්යාණ මිත්‍රයාගෙන් අහලා දැනගෙන මේක ප්‍රතිපදාවකට ඉරත වුණාන් පස්සේ ඒක තමාගේ ජීවිතේ වෙන ක්‍රියාවලියක් බවට පත් වෙනවා. අන්න එතන තමයි යන්නේ සීල සමාධි ප්‍රඥා මුලින්ම පටන්ගෙන සෝතාපන්න මට්ටම ඒ කියන්නේ සමාධියටපත් වුණාම එතන ප්‍රඥා ශීල සමාධි මට්ටමක් සැකසෙනවා. එතන තමයි උපසම්පදා භික්ෂුව බිහි වෙන්නේ. එතන තමයි කෝටියක් සංවර සීලයක් රැකෙන්නේ. අපිට රකින්න එකක් නෙවෙයි රැකෙන එකක් තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ ප්‍රතිපදාව තුළ. ඒක හොඳින් අඳුනා ගන්න මේ අම්මලා තුලින් සමාධිත්‍යයටපත් වුණොත් තමයි අපිට කෝටියක් සංවර සීලය රැකෙන්නේ. එතකන් අපිට රකින්න බෑ. ඒක අපි තුලින් උත්සුක වෙන ප්‍රමාණයක් විතරයි. ඕක ප්‍රත්‍යක්ෂතාවයෙන් අම්මා තුලින් සීලය රැකෙනවා මේ. එහෙම. ඒකට එන්න හැබැයි මූලිකව ඔතෙන්ට එන්න නම් යටිහිතට එකඟව තමාගේ අවංකභාවයෙන් ජීවත් වෙන්න එක පටන් ගන්න ඕනේ. එතකොට තමයි යන්නේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිය නගන්න පුළුවන්. සීලයක් නැතුව කවදාවත් පිය නගන්න බෑ. යටිහිතට එකඟතාවයක් නැතුව ජීවත් වෙන්න නැතුව කවදාවත් දහමක් ඔතන පරිවර්තනය වෙන්නේ නැහැ. ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒතර ප්‍රතිපදාව දැනෙන්නෙම නැහැ, තේරෙන්නෙම නැහැ. වංචනික පැත්තක ඉන්නවනම් දැන් අම්මලා හරි අවංකව තමාට තමා අවංකව ගවේෂණය කරන නිසා එතන හොඳින් දේශනා අහන නිසා යන්නේ උතන ප්‍රත්‍යක්ෂ වෙවි ඔය යන්නේ. එහෙමයි එතන හරි නිර්ලෝභී සතුටක් දැනෙනවා එහෙමයි. ස්වාමීන් වහන්සේගේ වටිනාකම තේරෙන්නේ ඔන්න ඔතනදී තමයි. එහෙමයි. හොඳින් අම්මා උතන අවබෝධ කරගන්න. නිහඬව උතන ගනුදෙනු කරන්න අම්මගේ දෛනික ජීවිතේ පුළුවන් තරම් ඒ පංච ඉන්ද්‍රියන් මනසත් එක්ක ගනුදෙනු වෙලා අම්මාට දෙයක් වෙන විදිහ අම්මා ඉපදෙන විදිය මේ මොහොතේ සිතට ඉපදෙන විදිහ අම්මා දකින්න සිහිය. එතන පුළුවන් තරම් දක්ෂ වෙන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙමයි. දැන් තමයි අම්මලාට දේශනා හොඳින් තේරෙන්නේ. දැන් මුලින් අහපු දේශනා දැන් ඇහුවොත් එහෙම අම්මලාට හොඳට තේරෙනවා දැන්. මුලින්ම දේශනා මොකද තේරුන්නේ නැහැ සාමාන්‍යයෙන් මම කතා කරලා තියෙන ඒත් මම තේරුන්නේ නැහැ ඒක මම දිගින් දිගටම ආවා අහන්න තමයි ඉතින් කියන්නේ අපේ තේරුම් ගන්න පුළුවන් වෙන එතකොට තමයි නැත්නම් පොඩ්ඩක් තේරුම් නැති මේක අවශ්‍යයි. එහෙමයි. ඒක තමයි යන්නේ සෝතය තුලින් අපි මේක සැකසෙන්නේ. දැන් සෝතාපන්න වෙනවා කියන දැන් අපි සෝතය තුලින් තමයි මේ අනුසෝතයට මේ පරිවර්තනය වෙලා තියෙන. පොඩි කාලේ ඉඳන් කනට ඇහුණු ශබ්ද රටාව තමයි අපිට දෙයක් වෙලා මේ භාෂාවක් වෙලා මේ බාහිර ලෝකේ ඇත්ත උනේ. එතකොට දැනුත් සෝතය තුලින්ම තමයි යන්නේ මේක ගැලවෙන්නේ. ඒකයි සෝතාපන්න වෙනවා කියලා කියන්නේ. අම්මා ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සේවනය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒකයි සෝතාපන්න වෙන ඔය හතර පැහැදිලිව බුදුහාමුදුරුවෝ පෙන්නුවේ.
වෙන ක්‍රම නැහැ. දැන් අම්මා ධර්ම දැන් කල්යාණ මිත්‍රයා සැකසුණා කල්යාණ මිත්‍රයා දේශනා කරන ධර්මයේ නිතරම ශ්‍රවණය කරන්න ඕන. එතකොට ඒක තමන්ගේ දෛනික ජීවිතයට මේක ගලපලා ජීවත් වෙන්න උත්සුක වෙන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව. නෑ අපිට තේරුණාද? ඔව්. එතනම තමයි යන්නේ සෝතාපන්න වෙන කියන්නේ තමාට මෙතන සම්මාදිට්ඨියටපත් වෙන්නේ එතනමයි යන්නේ. සම්මාදිට්ඨියටපත් වුණාම පස්සේ තමයි යන්නේ අපිට භාවනාවත් තුළ ඊතුරු මාර්ගය පටන් ගන්න. ෆවුන්ඩේෂන් එක කියන්නේ මූලික බුද්ධ දර්ශනය බෞද්ධයා උතන තමයි සැකසෙන්නේ යන්නේ. හොඳින් අඳුනා ගන්න අපි එතන. එහෙමයි. දේශනා අහන්න පොඩ්ඩක් දුන්නේ ඒක නැත්නම් පොඩ්ඩක් තේරුම් නැති නිකසාලේ දැන් මම හදතව පැහැදිලි සම්මාසික දේශනා අහනකොට හරියට අර මම සතුටක් දැනෙනවා අනේ කියන්නේ මෙතන කියන්නේ දෙකින් පැහැදිලිලා අර හිත ඉදානකට වගේ දැනෙනවා. එහෙමයි යන්නේ. එහෙමයි. හොඳින් ගණන් කරන්න අම්මේ. මොනවා හරි තිබුණොත් අම්මා ඕන වෙලාවක කතා කරන්න අම්මේ. එහෙනම් සම්මාසිකේ ප්‍රාදනමස්කාර කරනවා අපිට මේකේ කියලා දෙන්න සම්මාසිකේට හරි හිතේ අමාරු හිතේ දැනගන්න මගේ එළියේ නැති වෙයි කියන එක මම හිතනවා අර බලයිනේ කතරට බය හින්දාම එහෙමයි. ඒක දැන් ගොඩක් කටට ඉන්නවා සම්මාසික බනහන්න දැන් එහෙමයි. දැන් ඔතන අම්මා මේ එහෙමයි. ඔතන කෙනෙක් පුද්ගලයෙක් සැකසෙන්නේ ආමේ මරණය කියන්නේ හුස්ම ගන්න එක නතර වෙන එකක්. ඕක ආයේ දුක දෙන්නවත් අනන්නවත් දොඩන්නවත් දෙයක් නෑ ආමේ. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා උතන. නෑ සම්මුතික දෙයක් නැති බව හදතොත් මට ඒක එහෙමයි. ඕක අපිට තව පත්‍යක්ෂ වෙයි අම්මා. ඔතන රාග දේශ මොහ දුර වෙන්න ඔතන දෙයක් වෙන්නෙම නෑ අම්මේ. එහෙමයි. හොඳින් ගනුදෙනු කරන්න අම්මේ. ගොඩක් සතුටුයි ස්වාමීන් වහන්සේට කතා කරපු එක. හොඳයි තෙරුවන් සරණයි අම්මේ. අපිටත් වෙන්න ඕනේ. හොඳයි. නමස්කාර කරන අපිට මේ ධර්ම දේශනා කරනාට සාදු නිදුක්කෙත් අනිරෝගීත් සුවපත් වේවා මේ. හොඳයි. යහපතක් වේවා. නිවැරදි ධර්ම අවබෝධය තුළ අපි ජීවත් වෙනවා නම් ඒ අපි වඩන්නේ සතර සතිපට්ඨානය තමයි. මේ පංච ඉන්ද්‍රියන් මනසත් එක්ක ගනුදෙනු වෙන ස්වභාවය නිවැරදිව තමා තුළින් අඳුනාගෙන එය ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එය සතර සතිපට්ඨාන අවබෝධයමයි. සිත අනුව කය වෙනස් වෙන එක එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. වේදනාව අනුව සිතුවිලි සැකසීලා මේ කය වෙනස් වෙන එක එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ හිත අනුව කය වෙනස් වෙන එකයි වේදනාව අනුව මේ සිතුවිලි සැකසීලා කය වෙනස් වෙන එකයි මේ දෙකම අනුව සැකසෙන්නේ චිත්තානුපස්සනාවට කියලා අවබෝධ කරගන්නවා. මේ තුනේම ක්‍රියාකාරීත්වය කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා මේ තුනේම ක්‍රියාකාරීත්වය තමා තුළින් ගැළපීලා අවබෝධ කරපුවාම මෙතන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නිරත වෙනවා. ධම්මානුපස්සනාව තමයි ඒ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ කියන්නේ මෙතන කෙනෙක් පුච්චලයක් පනවන්න බෑ මේ වෙන ක්‍රියාවලියක් කියලා. ඒක තමයි කුණුප කොටස් 32කට බෙදලා භාගතුන් වහන්සේ මෙතනදී විමසන්නේ. මෙතන කෙනෙක් පුච්චලයක් ඉන්නවද ආත්මය තියනවද කියලා. මෙතන සතර සතිපට්ඨාන අවබෝධය තුලින් පමණමයි අපි නිවැරදිවටම සමාධිත්වයටපත් වෙන්නේ. මේ සක්කාය දිට්ඨිය විසි ආකාරයෙන්ම දුර වෙන්නේ මේ අවබෝධය තුලින්ම තමයි. නිවැරදිව මේ තැන හඳුනා ගන්න. ප්‍රායෝගික ජීවිතේ නිවැරදිව මේ තැන කලපා ගන්න. පටිච්චසමුපාද අවබෝධය තුලින් තමයි අපි සසරෙන් මිදෙන්නේ. එමනම් සසර යන චක්‍රය තමයි පටිච්චසමුපාදය. ඒ ඇති කල්ලි මේ වෙනවා නම් අපි සසර යනවා. එය ඉපදුනොත් මෙය ඉපදෙනවා නම් අපි සසර යනවා. එහෙමනම් මරණාසන්න මොහොතේ ඒ පටිච්චසමුපාද අවබෝධය තුළ ප්‍රත්‍යක්ෂතාවයක් නැති නිසා අපි අන්තිම ජවන්සිත පහේ අපි ආපහු 31 ලෝකතලයේ කොහේ හරි තැනක සැකසෙනවා. එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕනේ මේ සියුම් තැන තමාගේ ප්‍රායෝගික ජීවිතේ ගලප ගන්න. අපිට ගලප ගන්න දෙයක් නැහැ. අපිට තියෙන ප්‍රායෝගික ජීවිතේ මේ හිතක් සැකසීලා මේ කය තුලින් වෙන ක්‍රියාවලිය සිහියෙන් ගනුදෙනු කරන්න, ඒක අවබෝධ කරන්න. වෙන අපිට කරන්න දෙයක් නැහැ, වෙන ප්‍රතිපදාවක් නැහැ. එහෙමනම් භාගතුන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ මෙතන මනාකොට පැහැදිලිව පෙන්නලා තියෙනවා. අපිට මේ භාවනා ක්‍රම 22ක් ගැන එතන සඳහන් වෙනවා. එහෙමනම් 22ම කරන්න අවශ්‍ය නැහැ. ඔබ දක්ෂ නම් සෑම මොහොතකම ගනුදෙනු වෙන්නේ සිතුවිල්ල ඒක කයේ ක්‍රියාත්මක වෙන ස්වභාවයට සිහියෙන් ගනුදෙනු කරන්න ඔබ දක්ෂ වුණොත්
ඔබ සසර මිදෙන්න සුදුසු පුද්ගලයෙක් වෙනවා. මනුෂ්‍ය කයකට ඇවිල්ලා ඔබ කරන ලොකුම උතුම්ම ක්‍රියාවලිය කරා වෙනවා. එහෙම නැතුව සක්විති රජ වුණත් මෙතන වැඩක් නැහැ. ඔබ නිවැරදිව සතර සතිපට්ඨාන අවබෝධය තුළ සම්මාදිට්ඨියටපත් වුණොත් සක්විති රජ වුණ එකත් පහත් තැනක ඔබ එතනින් සසරෙන් මිදෙන උතුම්ම ආර්යවරයෙක් බවට පත් වෙනවා. එහෙමනම් ඔබ දක්ෂ වෙන්න නිවැරදිව මේ තැන හඳුනා ගන්න. සියලුම දෙනාට තෙරුවන් සරණයි. යහපතක් වේවා. උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා. ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවන් මංචකයෙන් නැවත නැගිටින්නේ නැහැ. උපවර්තන සල්ුවනේ සල් රුක්වල අකලට සල්මල් බිබී සුවඳ විහිදී ගියා. දෙව්ලොව දෙවියන් අහසින් දිවමල් පූජා කළා. ආනන්ද මේ පූජාවන් සත්කාර උපස්ථාන තථාගතයන් වහන්සේට කරන නියම උපස්ථාන නොවේ. යම් කිසි කෙනෙක් මේ ධර්මයේ ඉගෙනගෙන මේ ධර්මයට අනුව වාසය කරනවද ආනන්ද ඒ කෙනයි තථාගතයන් වහන්සේට සත්කාර කරන්නේ. ඒ කෙනයි තථාගතයන් වහන්සේට කරු බුහුමන් දක්වන්නේ. උතුම් වූ පූජාවන්ගෙන් පුදන්නේ. ප්‍රතිපදාව තුළින් භාගතුන් වහන්සේ පිදීමයි පිදීම වන්නේ. භාගතුන් වහන්සේට කරන එකම ගෞරවය සියලුම කෙලෙස් දුරු කරන මාර්ගයක් තුළ අපි ප්‍රතිපදාවෙන් පියනගීමයි. ඔබත් ඒ තැන අඳුනා ගන්න.